මගේ ගමන් සංචාරය වෙන්නේ අලුපාන බංගෙඩිගල ප්‍රදේශයට. ඉතින් ලොකු හයික් එකක් තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ ඩබල් බ්‍රිජ් එක ළඟ. අද මාත් එක්ක මේ රූප රචනාවට ආවේ කවුද කියලා මේ යන ගමන අතරතුර මම ඔයාලට පෙන්වන්න අපි යනවා. ඉතින් මෙන්න මෙතෙන් තමයි උඩහට යන්න තියෙන්නේ. බයිසිකල් ටික අපි අතන කඩයක් තියෙනවා. එතන කඩේ ගාව දාලා තමයි යන්නේ උඩහට යන්න. හයික් එකක් තමයි ඉතින්. අපේ රටේ තියෙන සුන්දරත්වය බලන්න ඉතින් මේ වගේ කඳු නගින්නත් වෙනවා ඉතින්. යා ඉස්සරහට. ඉතින් ගොඩක් කන්ද උඩට ආවා. ඉතින් මේ වගේ කන්ද උඩට එනකොට මේ වගේ ලස්සන වතුර පාරක් යනවා කියලා හිතන්නවත් පුළුවන්ද? පොඩ්ඩක් මූණ හොදගෙන උඩට යන්න. ඉතින් අද මගේ මේ අලුත් සංචාරයට ආවේ ඔයාලට පෙන්වන්නම් කවුද කියලා. ඔයාලා ගොඩක් දෙනෙක් දන්න මගේ වීඩියෝ වල ඉන්න ඉමල්ක සහෝදරයා ඉන්නවා. පසින්දු ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා කවුද කියලා මම පෙන්වන්නම්. වයිෆ් ඉන්නවා. ඉතින් අපි යන් උඩහට මේ පයිනස් කැලෑව මැදින්. ඉමල්ක සහෝදරයා යනවා ඉස්සරහෙන්. ඉමල්ක මොකද කියන්නේ? අපි පොඩ්ඩක් මෙතන ගිමන් හරින්න පොඩ්ඩක් නැවතුණා. ඉතින් අපි ගෙනාව පොඩි කෑම ජාතියක්. ඉස්සත්ත ටිපිටිප්. ඉතින් අපි පොඩි කාලේ කන්න කැමතිම ටිපිටිප් එක. ඔව්. ඉතින් අද අපි කැම්පින් එකකට නෙමෙයි යන්නේ. වංගෙඩිගල තියෙන ඒ සුන්දර කඳු මුදුන බලන්න තමයි යන්නේ. පසින්දු ඔයාට මොකද මේ හයික් එක ගැන කියන්න තියෙන්නේ? අතරම නගින්න අමාරුණත් ගාඩ ගියාම නම් දිවි ලෝකෙ වගේ. ඒ කියන්නේ සුන්දරයි. ගොඩාම සුන්දරයි. සොබාදහම විඳින්න ඕනි. ඉතින් ඒ සොබාදහම විඳින වගේම අපි මොකද්ද පරිසරය ආරක්ෂා කරගන්න. ඉතින් අපි අර හරිය පොඩ්ඩක් පාස් කරගෙන එනවත් එක්කම
මේ වගේ සුන්දර දසුනක් අපි දැක්කා. හරිම ලස්සනයි. ඉතින් අපි පැය දෙකකට ආසන්න කාලයක් මේ හයික් එක ආවා මයිනස් කැලේ මැදින් ඒ සුන්දරත්වය විඳගෙන. තව පොඩි දුරයි තියෙන්නේ ඒ ලස්සන සුන්දර කඳු මුදුනට අපි යමු. ඔයාලට පේන ඇති අර ඈතින් පේන්නේ කූරගල විහාරය. ඊට මෙහා පැත්තෙන් පේනවා චන්ද්‍රිකා වැව. අර පැත්තෙන් පේන්නේ අර අතන යටින් පේන්නේ සමනලව ජලාශය. මිෂන් එක කම්ප්ලීට්. මේ ඇවිල්ලා අපි මෙතෙක් වේලා තරණය කරලා අන්තිමට ආපු තැන මේ තමයි වංගෙඩිගල. අර ඈතින් පේන්නේ අපි කලින් වීඩියෝ එකේ කළු පහන වැලිවංගුවේ කැම්පින් එකක් කරා. ආන්න තමයි වැලිවංගුව. අර ආන්න තමයි වැලිවංගුව තියෙන්නේ. ආන්න වැලිවංගුව. ඊගාට මෙන්න මෙතන තමයි ලංකැල්ල. මේ ලංකැල්ල ඊගාවට ලංකාවේ උසම දිය ඇල්ල. මේ තමයි බඹරකන්ද දිය ඇල්ල. ඉතින් ලස්සන තැන් ගොඩක් මේ වංගෙඩිගල කියන විව් පොයින්ට් එකට පේනවා මේ වටේටම. ඉතින් හරිම ලස්සනයි. අපි වංගෙඩිගල සුන්දරත්වය බලමු කුරුළු ඇසින්.
මේ පැත්තෙන් උඩහට ගියාම තමයි බලතුඩුවට යන්න තියෙන්නේ. දැන් වෙලාව 3:35ට විතර ඇති. පැය දෙකක් විතර කාලයක් යනවා පල්ලෙහාට යන්න. අපි හිමීට පල්ලෙහාට යමු. ඉතින් අපේ වංගෙඩිගල රූප රචනාව මම මෙතනින් නිමා කරන්න තමයි හදන්නේ. ලොකු හයික් එකක්. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් වතුර අරන් එන්න. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් ලස්සන සුන්දර ස්ථානයකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.